සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම වෙනස්ම විදිහ මාතෘකාවක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර අපේ වීඩියෝව like කරන්න. subscribe කරන්න. එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම මම කියනවා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතයට වැදගත් වෙයි. අද මම කතා කරන්නේ අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන මනෝවිද්‍යාත්මක concept එකක්. ඒ තමයි self love. ඉතින් ඔයාලා මේ වචනේ අහලා ඇති. ඒ වුණාට ඒ ගැන අධ්‍යයනය කරලා තියෙනවද? self love කියන්නේ තමන්ටම ආදරය කරන එක. ඔයා ගණන් නොගත්තට ඔයා මුලින්ම කරන්න ඕන ඔයාටම ආදරය කරන එක. ඔයා තුලින්ම ඔයාව හොයන්න. ඔයාට ආදරය කරන්න. ඔයාට කාරුණික වෙන්න. ඔයාගේ අරමුණු වලට යන්න. ඔයාගේ වෙන්න. ඔයාගේ ජීවිත කතාව. එහෙම නැත්නම් ඉරණම කියන්නේ. අන්න ඒක වෙන කාටවත් ලියන්න දෙන්න එපා. ඔයාගේ ජීවිත කතාව ඔයාම ලියන්න. මේක තමයි self love. මේක ගොඩක් ගැඹුරු පාඩමක්. ඒ හින්දා මම මේ self love කියන ගැඹුරු concept එක අවධි 3කට බෙදනවා. ඒ තමයි mentally self love, physically self love සහ spiritual self love. mentally self love කියන්නේ සරලවම කියනවා නම් ඔයාගේ මනසට ආදරය කරන්න ඕනේ. තව විදිහකට කියනවා නම් ඔයාගේ මනස සුවපත් කරන්න ඕනේ. ඔයාගේ මනස ඉහළ ভাইබ්‍රේෂන් එකකට අරන් යන්න ඕනේ. physically self love කියන්නේ ඔයාගේ ශරීරය භෞතික වශයෙන් ඔයාගේ ශරීරය ගැන ඔයා හොඳ අවධානයකින් ආදරයකින් බලා ගන්න ඕනේ. ඔයාගේ ශරීරය නිරෝගී කරගන්න එක, ඒ වගේම ඔයාගේ ශරීරයට හොඳ විවේකයක් දෙන එක, හොඳ ව්‍යායාමයක් දෙන එක, ඒ වගේම ඔයාගේ ශරීරය ලස්සන කරගන්න එක, ඔයාගේ ශරීරයට මානසික සුවයක් දෙන එක, ඔයාගේ ශරීරයට විවේකයක් දෙන එක physically self love වලට අදාළයි. මේ දේවල් වෙන කාගේවත් නෙමෙයි. මේ දේවල් ඔයාගේම වගකීමක්. ඒ ඇයි දන්නවද? මොකද ඔයාගේ ওই ශරීරයේ අයිතිකාරයා ඔයාමයි. වෙන කවුරුවත් නෙවෙයි. ඊළඟ concept එක තමයි spiritual self love. ඒ කියන්නේ ඔයාවම ආධ්‍යාත්මික සුවයක් කරා අරන් යන එක. ඔයාගේ මනස වැඩි දියුණු කරගෙන ඔයාගේ කම්පන සංඛ්‍යාතයේ ඉහළ මට්ටමකට අරන් ඇවිත් ආගමානුකූල මාර්ගයක ගමන් කරන එක. අද මම කතා කරන්නේ mentally self love ගැන. mentally self love සඳහා අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා ධනාත්මක ආකල්ප. ඒ කියන්නේ positive feelings. ඔයා හැම වෙලාවකම හිතන්නේ මට මේක බැහැ. මට මේකට සූදානමක් නැහැ. අනේ මම මේක තනියම කරන්නේ කොහොමද? මොන කර්මයක්ද මේ? අනේ මේ මම ලබා උපන් හැටි. මට නම් දැන් ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ ඍණාත්මක දේවල් නම් ඔයා තාමත් ඔයාගේ ආත්මයට ආදරය කරන්න පටන් අරගෙන නැහැ. ඔහොම හිතන එකෙන් ඔයා නොදැනුවත්වම ඔයාගේ ආත්මය පහතට දානවා. ඔයා දෙවියෝ බුදුන්ව විශ්වාස කරනවා කියලා හිතමුකෝ. දෙවියෝ ඔයාට ජීවිතයක් දීලා තියෙන්නේ ඒ ජීවිතේ ඔයාට ඕන විදිහට අරමුණු වලට යන්න මිසක් පැත්තකට දාලා ඔහේ බලන් ඉන්න නෙවෙයි. ඒ නිසා අද ඉඳන්ම ඔයාගේ ජීවිතයට ආදරය කරන්න. හැම වෙලාවකම පොසිටිව් දේවල්ම හිතන්න. මට මේක පුළුවන්. මම මේක කරනවා. මම කොහොම හරි මේ දේ කරනවා. මම නැගිටිනවා. මම කොහොම හරි ජය ගන්නවා. කවදා හරි මම මේ තැනට යනවා. මේ විදිහට ධනාත්මක දේවල්ම ඔයා හැම වෙලාවකම හිතන්න. අනිවාර්යෙන්ම ඔයාගේ මනසේ චිත්ත ධෛර්යය දවසින් දවස වැඩි වෙනවා. අනිත් බරපතලම දේ තමයි අපි හැම වෙලාවෙම ආදරය හොයන්නේ බාහිර අයගෙන්, බාහිර දේවල් වලින්.
අම්මගෙන් තාත්තගෙන් පවුලේ ඥාතීන්ගෙන් පෙම්වතාගෙන් පෙම්වතියකෙන් වගේ අන්න ඒ විදිහ රිලේෂන්ෂිප් අස්සේ තමයි අපි ආදරේ හොයන්නේ. අපි බලන්නෙම අනිත් අයගෙන් ආදරය ලබන්න, ආදරය විඳින්න. වෙන කෙනෙක් ඔයාට ආදරය කරන්න නම් ඉස්සෙල්ලා ඔයා ආදරණීය පෞරුෂයක් තියෙන කෙනෙක් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හැම දෙයකටම කලින් ඔයාට ආදරය කරන්න ඕනේ. ඔයා ගැන හොඳට හොයලා බලන්න ඕනේ. එතකොට ඔයාට අනිත් අය ආකර්ෂණය වෙයි. ඔයා ඉබේටම ආකර්ශනීය මිනිසෙක් වෙනවා. කවදා හරි කොතනකදී හරි කවුරු හරි ඔයාගේ හිත රිද්දවලා තියනවද? ඔයාට බැනලා තියනවද? ඔයාගේ අතින් කාට හරි වැරද්දක් වෙලා තියනවද? මෙහෙම දේවල් වෙලා තියනවා නම් ඔහොම දේවල් ගැන ඔයා මනසින් නිතර නිතර හිතනවා ඇති. හැමදාම විඳවනවා, පසුතැවෙනවා. මනසින් දුක් විඳිනවා වෙන්නේ නැති. හැබැයි ඒකෙන් වෙන්නේ ඔයාගේ මනස දුර්වල වෙන එක. මොකද ඔයාගේ මනස මෙහෙම වෙනකොට නිරෝගී නැහැ. මේ වගේ වෙලාවක ඔයා Taman අතීතයේ ජීවත් වෙනවා නම් ඔයාට වර්තමානයට ඇවිත් අලුතෙන් ජීවත් වෙන්න, අනාගතයට මුහුණ දෙන්න බෑ. මේකට කරන්න තියෙන හොඳම විසඳුම තමයි ඔයා ඔයාගේ මනසත් එක්කම කතා කරන්න. ඔයාට වැරදි කරපු අයට ඔයා සමාව දෙන්න. ඔයාගෙන් කාට හරි වැරදි වෙලා තියෙනවා නම් ඔයා සමාව ගන්න. අන්න එතකොට ඔයාගේ මනසේ ප්‍රශ්න නැහැ. ඔයාගේ මනස සුවපත් වෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි ඔයාගේ හොඳම යාළුවා කවුද? එක එක නම් ඇති. ඒත් ඔයා දැනගන්නම ඕනේ දෙයක් තමයි ඔයාගේ හොඳම යාළුවා කරගන්න ඕනේ බාහිර කෙනෙක් නෙමෙයි. ඔයාගේ හොඳම යාළුවා වෙන්න ඕනේ ඔයාමයි. ඔයාගේ ප්‍රශ්න ගැන ඔයා එක්කම කතා කරන්න. උදාහරණයක් විදිහට අපිට ශනිකව කේන්තියක්, දුකක්, තරහක්, සතුටක් මේ ඕනෙම ෆීලිං එකක් දැනුණාම ගොඩක් වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි අපි ශනිකව රියැක්ට් කරන එක. ඒත් ඒකෙන් නරක බලපෑම් ඉදිරියට ගොඩක් ඇති වෙන්න පුළුවන්. මේකට තියෙන හොඳම විසඳුම තමයි Taman එක්කම කතා කරලා විසඳුමකට එන එක. අන්තිමටම මම කතා කරන්න යන ප්‍රධානම දේ තමයි කවදාවත් කාගේවත් වහලෙක් වෙන්න එපා. කෙනෙක්ගේ කීමට ඔයා නැටවෙනවා නම් ඔයා වහලෙක්. ඔයාගේ අරමුණු වලට යන්න. ඔයාගේ හිතේ නිදහස තියාගන්න. ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. බාහිර පරිසරයේ මිනිස්සුන්ගෙන් එන බලපෑම් බාධාවක් කරගන්න එපා. ඔයා විඳින්න කැමති ආදරය මුලින්ම ඔයාට දෙන්න. ඒක තමයි ඔයාගේ මනසට අවශ්‍යම. ඉතින් ඔයාට මුලින්ම ආදරය කරන්න. ඔයාගේ මනසින්ම එතකොට ඔයා පරිපූර්ණයි. මගේ ජීවිතය තමයි මේ කියලා කෑ ගහලා කියන්න පුළුවන් තැනකට ඔයා කවදා හරිපත් වෙනවා. ඉතින් මේක තමයි self love. ඉතින් ඔයාගේ ජීවිතයට ආදරය කරන්න පටන් ගන්න තීරණය කරා නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, bell icon එක click කරන්න.